food besties. ඉතින් කොහොමද මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා. අද මම කියන්න යන්නේ අපි ගිහපු තවත් day out එකක් ගැන. හැබැයි මම මේක අප්ලෝඩ් කරන්නේ අවුරුදු දෙකකට පස්සේ. මට ඒක අප්ලෝඩ් කරගන්න බැරි වුණා. ඉතින් හරි කමක් නැහැ. මගේ අම්මගේ තාත්තගේ ඇනිවර්සරි එකට තමයි අපි මේ day out එකට එදා ගියේ. ඉතින් මේ කියන්නේ යන්නේ අක්නාරා වෝටර්ෆ්‍රන්ට් කියන හොටෙල් එකේ day out package එක. ඇත්තටම කියන්න ඕන foods නම් මාරම රසට තිබුණා. ඒ වගේම එතන පරිසරයත් මාරම ලස්සනයි. මෙයාලගේ ලස්සන ලොකු pool එකක් තියෙනවා. ඔයාලට මම ඒ ටිකත් පෙන්නන්නම්. මෙතන මට ලොකුවට pool එකේ වීඩියෝ එකක් ගන්න බැරි නම් මොකද එතන ගොඩක් අය හිටියා. ඉතින් ඒක නිසා මම ලොකුවටම වීඩියෝ එක ගන්න ගියේ නැහැ. ඒත් මම තනින් ඔයාලට ඒක පෙන්නන්නම්. මේ තියෙන වටපිටාව හරිම නිස්කලංක පරිසරයක් තියෙන්නේ. හරිම ලස්සනයි. ඔක්කොම full green මාර්ම ලස්සනයි. හරි calm. ඒ වගේම විශේෂම දේ වෙන්නේ මේ නරා හොටෙල් එක තියෙන්නේ බොල්ගඩ ගඟ මායිමේ. එතකොට එතන ඩෙක්ස් දෙකක් තිබුණා. ඒ ගඟත් එක්ක ඒක හරිම ලස්සන පරිසරයක් මෙතන තියෙනවා. ඇත්තටම ඔයාලට ඕන නම් ඒ ඩෙක් එකේත් මේ තියෙන ලොකු ඩෙක් එක. එතනත් ඔයාලට ඔයාලගේ පාටියක් ගැදරින් එකක් ඒ විදිහට arrange කරගන්න පුළුවන්. මේ සීට්ස් වලට අපි යන වෙලාවේ එතන arrange කරලා තිබ්බ නිසා අපි වෙන ටේබල් එකක් අපිට arrange කරලා තිබුණා. ඉතින් අපි ගිහිපු ගමන් අපිට welcome drink එකක් හම්බුණා. ඒක හරිම රසයි. ඊට පස්සේ අපි කරේ pool එකට බහලා හොඳට නාප් එක. ඊට පස්සේ ඉතින් සෑහෙන බඩගිනි pool එකේ ඉන්න වෙලාවේ හොඳ සුවඳක් ආවා එතනටම. ඊට පස්සේ අපි කෙලින්ම ආවේ අපේ ලන්ච් එක ගන්න. ඉතින් මේ වලට පේන වගේ හරිම ලස්සනයි මේ හෝල් එක. මාරම නීට්. ඒ වගේම කිසිම රස්නක් තිබුණේ නැහැ. මේ තියෙන ෆෑන්ස් හැමතැනම තිබුණා. වෙඩින් හෝල් එකක් වගේම මෙතන මාරම ලස්සනයි. ඔයාලට පේන ඇති arrangement පවා ගොඩක් නීට් එකට තිබුණා. මේ තියෙන අපේ ටේබල් එක. හරි මම ඔයාලට ඊට පස්සේ යන ලන්ච් එකට තිබිච්ච කෑම වලට මම මුලින්ම සලාඩ් කෝන් එකෙන් පටන් ගන්නවා. මම මේ වගේ නම් ඔයාලට හොඳටම පේන විදිහට වීඩියෝ කරලා තියෙනවා. වීඩියෝ එක ටිකක් දිග වෙයි. හැබැයි ඔයාලා හැමෝටම වීඩියෝ එක ඉවරනකම බලන්න කියනවා. මොකද මේකේ හැම කෑම වර්ගයක්ම නමත් එක්කම මම පිළිවෙලට ඔයාලට පැහැදිලි වෙන්න අරගෙන තියෙනවා. ඉතින් මේ පේන විදිහට ගොඩක් ලස්සනට කලර්ෆුල් විදිහට අර අපේ ඇහැ ආකර්ෂණය වෙන විදිහට වගේම සුවඳ රස හැමදේම තියෙන විදිහට ගොඩක් රස කෑම වේලක් ඇත්තටම තිබුණා. මේ ලන්ච් බුෆේ එකේ මේ තියෙන ඔක්කොම සලාඩ්ස් වර්ග ඒවා ලස්සනට ඩෙකරේට් කරලා තිබුණා. මේ තියෙන්නේ ජෙලි ලෙවලු වලින් හදපු එකක්. කෑම එකත් රසට තිබුණා. ගොඩක්ම තිබුණේ ෆ්‍රෙෂ් වෙජිටබල්ස්. මම මේ වීඩියෝ එකේ name tags එක්කම දාන නිසා ඔයාලට ඒවා ඔක්කොම හරියටම බලා ගන්න පුළුවන්. මේ පේනවනේ මම ඇත්තටම වෙන කොහෙවත් දැකපු නැති විදිහට ලස්සනම arrangement එකක් තිබුණා මේ foods වල මේ අක්නාරා waterfront එකේ. ඒ වගේම appetizers මේ විදිහට තිබුණා. ගොඩක් තිබුණා වර්ග. ඒ වගේම Japanese egg soup එකක් තිබුණා අපි ගිහපු දවසේ. මේ තියෙන එක ඊළඟට මේ ඔයාලට පේන්නේ බන් කෝන් එක. ඊළඟට අපි යමු මේන් මෙනු එකට. මෙතනදිත් කියන්න ඕන ගොඩාක් කෑම වර්ග තිබුණා. මම ඒ ඔක්කොම name tag එක මෙතන දානවා. ඒ නිසා මම ඒවා පහු කියන්න යන්නේ නැහැ. සම්පූර්ණ පිළිවෙලටම තියෙන නිසා. ඒ වගේම කියන්න ඕනේ මේ රයිස් එකයි මේ ස්පැගටි එකයි මාරම රසට තිබුණා. ඇත්තටම හරිම ක්වොලිටි එකට තිබුණා. කෑම ඔක්කොම වගේ මම නම් 90%ක්ම දෙනවා හැම කෑම එකටම වගේ. මොකද මට නම් හරිම රසයි කෑම ඔක්කොම. හරිම ප්‍රියජනක විදියට හරිම සුවඳ විදියට රස ලස්සන හැමදේම හොඳටම තිබුණා. ඒ විතරක් නෙමෙයි යාළගේ ඉන්දියන් කෝන් එකකුත් තිබුණා. මේ පේනා වගේ ඉන්දියන් කහ බත් එකක් තිබුණා. චිලි පරාට එකක් තිබුණා. මෙතන මිනි කිරි වලින් හදපු බත් එකක් තිබුණා. මේ වගේ ඉන්දියන් මසාලා රසට කෑම ගොඩක් තිබුණා වර්ග. ඒවත් අමුතුම රසක් තිබුණේ. අර මසාලා රස හොඳටම එන මසාලා සුවඳ හොඳටම එන විදිහට ඒ කෑම ඔක්කොම ඒ විදිහටම රසට හදලා තිබුණා.
ළමයි රෙඩි වෙන්න. ඊළඟට එන්නේ මං ආසම ඩෙසර්ට්ස්. ඉතින් මේ පේනා වගේ මෙතන නම් ඩෙසර්ට් ලෝකයක්. ඒ කියන්නේ කට් ෆෘට්ස් තිබුණා. ඒ කියන්නේ ෆෘට් සලාඩ් එකක් වගේ තිබුණා. මේ වගේ ජෙලි තිබුණා. මූස් තිබුණා. ඊට පස්සේ කේක්ස් වර්ග 3ක් තිබුණා. චොක්ලට් කේක්, ස්ට්‍රෝබෙරි කේක්, ඒ වගේම වැනිලා කේක් එකක් තිබුණා. මාරම රසයි. මේ කේක් ඇත්තටම හරිම මොයිස්ට් විදියට තිබුණා. වෙට් විදියට තිබුණා. චොක්ලට් ගනාෂ් එක ඒ හැමදේම හරිම රසයි. කියන්න ඕන ඇත්තටම ඩෙසර්ට් එක මං හිතුවට වඩා ගොඩක්ම ක්වොලිටි එකට තිබුණා. වර්ග ගොඩක් තිබුණා මේ පේන විදියට. ඒවත් අර මං කලින් කිව්වා වගේම මේ තියෙන කේක් වල පේන චොක්ලට්, වැනිලා, ස්ට්‍රෝබෙරි මේ තුනෙන්ම තිබුණා. හරිම රසයි. ඒ වගේම හරිම ෆ්‍රෙෂ්. අර සමහර කේක්ස් මම දැක්කා තියෙනවා ගොඩක් ඩ්‍රයි. හැබැයි මෙතන ඒ දේ මම දැක්කේ නෑ. ගොඩක් සොෆ්ට් විදියට හරිම ෆ්‍රෙෂ් විදියට තිබුණා. මේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඩෙසර්ට් කෝන් එක. ඒ වගේම අයිස්ක්‍රීම් තිබුණා, වැනිලා අයිස්ක්‍රීම්. හරි දැන් ඉතින් කන්න තමයි යන්නේ. මුලින්ම සුප් එකකින් පටන් අරගෙන මං කාපු බීබි ටික මෙතන සම්පූර්ණයෙන්ම තියෙනවා. ඒ සේරම රෙකෝඩ් කරගෙන ආවා. ප්ලේට්ස් ටික මම ආස කරපු මට ආස හිතෙච්ච දේවල් වලින් මම අරගෙන ආපු ඒවා. ඒ වගේම අපි මෙතන ලන්ච් අපේ පැකේජ් එකට අමතරව අපි වෙනම ස්ප්‍රයිට් ගත්තා. ඒක මේ පැකේජ් එකට නැහැ. බට් අපි කැමති විදිහට බිවරේජ් අපිට වෙනමම අරගන්න පුළුවන්. ඒ වගේම මම මතක් කරන්නම් මේ පැකේජ් එකට තියෙන දේවල් ටික මුලින්ම අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බෙනවා. ඊට පස්සේ පූල් ඇක්සස් එක හම්බෙනවා. ඒ වගේම අපේ ලන්ච් එක හම්බෙනවා. අන්තිමට හවසට ස්නැක් එකයි, ඒ කියන්නේ ඉවිනිං ස්නැක් එකයි, ඉවිනිං ඩ්‍රින්ක් එකයි හම්බෙනවා. ඊට පස්සේ අපි ගියා අපේ ලන්ච් එක ගන්න. ඉතින් මේ විදිහට තමයි අපි ලන්ච් එක අපි බෙදාගත්තේ. හරි ඊළඟට මං කරේ ඉන්දියන් කෝන් එක ටෙස්ට් කරලා බලපු එක. ඇත්තටම ඒකෙත් හොඳම මසාලා රසක් තිබුණා. අර ඉන්දියන් ෆුඩ්ස් වල එන ඒ සුවඳ, මසාලා සුවඳ, මසාලා රස හොඳටම තිබුණා. අර අන්දරේට කිරි කන්න බඩ ඉඩ හම්බුණා වගේ මටත් ඉතින් මොනා කෑවත් ඩෙසර්ට් වලට නම් ඕන තරම් බඩ ඉඩ තියෙනවා. ඊළඟට අපි ගියේ ඩෙසර්ට් කන්න. මේ මම මුලින්ම වෙන්නේ අපි බෙදාගත්තු ඩෙසර්ට්ස්.
හරි ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපි අපේ ඩෙසර්ට්ස් ටිකක් කෑවේ. ඉතින් මෙතන වෙනමම DJ එකක් තිබුණා. ලස්සනට හොඳ එන්ටර්ටේන්මන්ට් එකක් යාලා එතන දුන්නා විදිහට. ඉතින් මේ ගොඩක් රස ලන්ච් එකෙන් පස්සේ අපි කරේ පොඩ්ඩක් එළියට ගිහිල්ලා අර ලස්සන නිස්කලංක පරිසරයේ බොල්ගොඩ ගඟ ළඟ අපි රිලැක්ස් එකේ පොඩ්ඩක් වෙලා හිටියා. එතකොට අපිට චොක්ලට් කේක් එක්ක අයිස් කෝෆි මේ විදිහට හම්බ වුණා. ඒ කේක් එකත් හරිම ෆ්‍රෙෂ් විදිහට තිබුණා. ඒ වගේම අයිස් කෝෆි එකත් හරිම රසයි. ඉතින් මං කලින් කිව්වා වගේ අපි මේ ඩේ අවුට් එක විශේෂයෙන්ම ගියේ අපේ අම්මගේ තාත්තගේ ඇනිවර්සරි එක සමරන්න. ඉතින් ඒක නිසා අපි අරේන්ජ් කරගත්තු කේක් එක සහ තෑගි බෝඩ් එතන අපි ඒ විදිහට සැමරුවා. ඉතින් මේ විදිහට තමයි අක්නාරා වෝටර් ෆ්‍රන්ට් එකේ ඩේ අවුට් පැකේජ් එක අපි ගත කළේ. ඇත්තටම කියන්නේ හරිම රසයි. අසරයි තරම ලස්සනයි. ඉතින් ඔයාලත් යන්න ඉන්නවනම් ඉක්මනින්ම යන්න. ඒ වගේම මම මෙතන මම ගිෆ්ට් ප්‍රයිස් එකයි අප්ඩේටඩ් ප්‍රයිස් එකයි දෙකම මම මේ විදිහට යටින් එකතු කරන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. එහෙනම් ගිහිල්ලා ඉන්න මම හිතනවා අද වීඩියෝ එකට ඔයාලා කැමති වෙන්න ඇති කියලා. ඒ වගේම ඉල්ලනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ලයික් කරන්න සහ ෂෙයා කරන්න කියලාත් මතක් කරනවා. එහෙනම් ගිහිල්ලා ඉන්න වීඩියෝ එක බලුවාට thank you so much. ඔයාලට වැඩියෙන් කන්න ලැබෙන සතුටුදායක සතියක් වේවා. bye.